ශ්වෙත සමේරැට නුමේ පාලු මකාලා සේත වලාවෝ ගැබසී ටෙස්ටින් අයනොත් දන්නේ අයි Hi hello friends, welcome to my YouTube channel. I think guys ඔයාලට කොහොමද හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? මම මුලින්ම අහන්න කැමතියි ඔයාලගෙන් ඉතින් ලෝන් වීකෙන්ඩ් එකේ මොනවද කරේ කියලා. ඉතින් ඔන්න මම කරපු දේවල් වලින් පුංචි vlog එකක් ගෙනාවා. ලෝන් වීකෙන්ඩ් එකේ ඕන ඉතින් පළවෙනි දවස තමයි Saturday first day එක. ඉතින් මුලින්ම කියන්න ඕනි මම දැන් කාලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන ලස්සන මල් තියෙනවා. හැමදාම උදේට අවසරයදී අපි උතන මල් බලබල තමයි යන්නේ. ඔන්න ඊට පස්සේ මම ගාල්නේ ඉඳන් ආව හික්කඩුවට. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති ඇයි මං අද හික්කඩුව ආවි කියලා. හික්කඩුවට එන්න හේතුව ගැන මම ඔයාලට කියන්නම්. නදී ඉන්නවා. නදී නමයි කලින් vlog එකක ඉන්නවා. ඉතින් නිකී හිටියේ නැහැ මගේ vlogs වල. ඉතින් අලුතින් තමයි නිකී මගේ vlog එකට එන්නේ. අපිට යන්න ඕනේ යාළුවෙක්ගේ ගෙදරට. ඉතින් අපි පාර පැටළුණා මෙතන. යන්න ඕන පැත්තටනේ අනිත් පැත්ත තමයි අපි ගියේ. ඔන්න ඉතින් අපි දැන් යාළුවලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මම යාළුවලා ගෙදරට ගිහිල්ලා ඒ ටික මම වීඩියෝ මුකුත් ගත්තේ නැහැ. ඔන්න ඉතින් දැන් මම හික්කඩුවේ ඉඳන් පිටත් වුණා ආයේ මාතරට යන්න. ඉතින් මාතරට යන්න හේතුව දැනටමත් ඔයාලා දන්නවා මොකද්ද කියලා. ඇත්තටම ගයිස් මම හිතුවේ නැහැ ටයිම් එක වෙද්දි මට යන්න පුළුවන් වෙයි කියලා. කොහොම හරි මම නීර ටීම් එකේ එන්න කලින් එතෙන්ට ගියා. මම දැන් තමයි ආවේ. ඉතින් ඇවිල්ලා ඉතින් ටික වෙලාවක් හිටියා. මං හිතන්නේ හොඳටම ගාල්ල මාතරට වැස්ස ඒ වෙලාවේ. නීර ටීම් එක බලන්න කොහොම හරි ලොකු රවුන්ඩ් එකක් මේ වෙද්දි මාතරට ඇවිල්ලා ඉන්නවා. මම කොහොමද මුලින් මූවි එක බලලා තිබුණේ. ඉතින් මට ෂණුව බලන්න ඇතරම් ලොකු ආසාවක් තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම ආවේ. මොකද මම පර්සනලි කැමති ඇක්ටර්ස් කෙනෙක් කියලා. මම හිතාගෙන මම කාලයක් තිස්සේ ආසාවෙන් බලන් ඉඳපු දවසක් මේක. මම එතෙන්ට ගිය හැටිම කන්ෆියුස් වුණා. මෙන්න ටිකකින් හායි කියලා කෙනෙක් කතා කරනවා. ඒ මගේ යාළුවත් එදා ඇවිල්ලා තිබුණ යාව බලන්න. යාළුවා මූවි එකත් එදා බැලුවා. සදාකාලික පෙම් කතාවන් නොපවතින බව දැන දැනත් බදා සිර කර ගන්න නුඹවම හිතෙන එක මහ පුදුමයක්. මුදා අතහැර ගන්නවීම සිතාගත් හැම වාරයක් වඩා පෙමකින් බැඳී ඇත්තෙමි දැනින් නැහැ වෙන්නන බව. ඉතින් කෙලෙස ආදරය නොකර ඉන්නද? මම කොහොම හරි යන්න රෙඩි වෙද්දි වගේ මගේ යාළුවෙක් හම්බුණ විකුම්. ඉතින් එයා නිසා තමයි අතර මට අන්තිමට ෆොටෝස් ටික ගහ ගන්න පුළුවන් වුණේ. සැටර්ඩේ එහෙම ඉවර වෙද්දී ඔන්න මං ආව සන්ඩේ වලට. ඔන්න ඉතින් කොහොම හරි අතරම ඊයේ මම ගෙදර යද්දි රැත් වුණා. මම ටිකක් බැනුත් ඇහුවා. කොහොම හරි දැන් මම අද යාළුවලා ගෙදර ආවා. ඊට පස්සේ මම යාළුවාට ගියා. ඇත්තටම මගේ මේ කොණ්ඩේ නම් ඇත්තටම ඒක ගැන නම් මට තියෙන දැන් ලොකු කලකිරීමක්. මොකද මේ හෙයාර් ස්ටයිල් එක ඇත්තටම හැම ඩ්‍රෙස් එකකට මැච් වෙන්නෙත් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ කපපු එක ඉතින් දැන් වැවෙනකන් ඉන්න වෙනවා. මම යාළුවලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇත්තටම චුට්ටක් කම්මැලිකමේ තමයි මේ වෙලාවේ නම් ඉන්නේ. ඉතින් ඒ නිසා ඔන්න මම පොඩ්ඩක් එළියට බෑලා චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මම ඔෂ්දාගෙන ඔක්කොම කරලා ඉවරුණාට පස්සේ මෙයා මට කියන ප්‍රොමෝෂන් වැඩ වගේක් තියෙනවා. ඒ නිසා යන්න ටක් ගාලා රෙඩි වෙන්න කියලා. ඉතින් මම ඇඳන් ආපු ඇඳුමම ආයෙ ටක් ගාලා දාගෙන පිටත් වුණා. හරි මේ ටයිම් එක හවස 5 වගේ. ඉතින් හරිම ලස්සනයි. අහස ලස්සනයි, බීච් එක ලස්සනයි. හැමතැනම ලස්සනයි. ඉතින් තීක්ෂණගේ තාත්තත් එක්ක තමයි අපි ගියේ. අපි කොහොම හරි ලොකේෂන් එකට එද්දී 5:30 වගේ වුණා. ක්‍රේව් කියන රෙස්ටොරන්ට් එකට තමයි ඉතින් අපි ආවේ. මෙතන හරිම ලස්සනයි. මම හිතන්නේ ඕපන් කළා දවස් 2ක් හරි 3ක් හරි වගේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතෙන්ට ඇවිල්ලා හොඳට එන්ජොයි කරන්න පුළුවන්. හරිම ලස්සනයි මෙතන. ඉතින් ඇවිල්ලාම ඒක ඔයාලා බලන්න. කොහොම හරි යාළුවගේ වැඩේට මට සපෝට් එක දෙන්න ඕන නිසා ඉතින් යාත් එක්ක මම ඉතින් ඔන්නම එක වීඩියෝ කර හිටියා. ඒත් මම ෂනාට බැන හිටියා. ඔයා මේකට තමයි මාවද ගෙන්න ගත්තේ කිකේ. ඇත්තටම මම බැන හිටියා. ඔයාලා දිගටම මේ vlog එක බලන්නකො. ඉස්සරහට තමයි හොඳම ටික තියෙන්නේ. ඇතරම් මම මේ වොයිස් ටික දාන්න හේතුව තමයි ඇතරම් මෙතන මේ view එක මාරම ලස්සනයි. මම දැන් first floor එකේ තමයි ඉන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් ඇතරම් beach side එකත් එක තමයි මේ restaurant එක පිහිටලා තියෙන්නේ. මාරම ලස්සන view එකක් තියෙනවා first floor එකට ගියාට පස්සේ.
කොහොමාරි දැන් අපි ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. ඉතින් ඒකේ වීඩියෝ ස්ටික් කරලා ඉවරලා අපිට තිබුණේ සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න. ඔන්නම ඇවිදගෙන යද්දී ඊට පස්සේ තිබුණේ මට පඩිපෙළ ගාවින් යාක ෂොට් එකක් ගන්න තිබුණා. ඉතින් ඒ ටික ගන්න මම රෙඩි වෙද්දිම වගේ මාර වැඩක් තමයි මට උනේ. तू जाने ना पिया ये जन्मों की नाते खुदा ने पहले से जोड़े हैं सबके धागे मिलना ही था मुझे तुझसे यूं आके है जीना मरना तुझे अपना बना के समझ के क्यों ना समझ तू सका ये रिश्ता गहरा है तभी तू अपना लागे तू जाने ना पिया ये जन्मों के नाते अपना बना ले पिया अपना बना ले पिया अपना बना ले मुझे अपना बना ले बारे මගේ බර්ත්ඩේ එක තියෙන ඔක්තෝබර් 1 වෙනිදා. හැබැයි මට මේ සර්ප්‍රයිස් එක ලැබෙන්නේ ඔක්තෝබර් 5. ඉතින් ඇත්තට මේ වෙද්දි ලොකුවටම ඔළුවට තිබුණ නැහැ. බර්ත්ඩේ එක තිබුණා. ඒ ටික ලොකුවටම මගේ ඔළුවේ තිබුණේ නැහැ. ඉතින් හරිම ලස්සන සිම්පල් ඩෙකරේෂන් එකක් දාලා තිබුණේ. ඉතින් ඒකට තැන්ක් යූ කරන්න ඕන දනු මල්ලි. ඔයා තමයි ලස්සනට මේ වැඩේ කරලා තිබුණේ. කියුට් කේක් එකක්. ඉතින් ඇත්තට මේ කේක් එක හරිම රසයි. කොහෙන්ද ගත්තේ කියලා මම දන්නේ නැහැ. ඇත්තටම හැබැයි කේක් එක නම් රසයි. මොකද මම කෑලි දෙකක්ම කපන් කෑවා. ශනා තමයි ඉතින් මේක ඔර්ගනයිස් කරලා තියෙන්නේ. ඉතින් ශනා thank you so much. ඇත්තටම guys මේක ඇත්තටම ප්‍රොමෝෂන් වැඩක්වත් ඒ මුකුත්ම නෙමෙයි. ඇත්තටම මාව සර්ප්‍රයිස් කරන්න කරපු වැඩක්. ඉතින් මට බොරුවක් කියලා තමයි මාව මෙතන එක්කන් ආවේ. මං හිතන්නේ මම ඒ වගේ බොරුවකට අහු වුණාමද කොහෙද මේ? සෝන් එක ඕනද? අරක ඕනද? ඈ? ඇත්තටම මගේ හොඳම යාළුවන්ට වඩා ඇත්තටම යාළගේ අම්මා තාත්තා මට හරිම ආදරෙයි. ඉතින් අනේ thank you uncle. ඉතින් ඔයත් ඒ දේවල් වලට එනවා. ඉතින් මටත් හරිම ආදරෙයි. ඉතින් අනේ thank you. මම දනු මල්ලි ගැන තමයි මුලින් කිව්වේ. රෙස්ටොරන්ට් එකේ ඕන වෙන්නේ මෙයා. guys ඇත්තටම සර්ප්‍රයිස්. ඇත්තටම මේ මම අපි කියන්නේ මොක කුළුණා ඒ වගේ දෙයක් තමයි මට උනේ. ඉතින් ඇත්තටම සර්ප්‍රයිස් එක නම් ලොකුවට මම බලාපොරොත්තු නැහැ. ඉතින් කියන්න වචන නෑ. ඉතින් සතුටුයි මන්දා. වඩාත්ම කියන්න දෙයක් නෑ. සර්ප්‍රයිස්. ඇත්තටම සර්ප්‍රයිස් මොකද මේ? මම යාට කිව්වා මට gift එකක් එපා කියලා. तुम जो गुस्सा भी करो तो मुझे प्यार लगता है जाने क्यों मैं तो जो भी ඔන්න අපි ඉතින් ආයෙත් ඉතින් සුපුරුදු පරිදි පිස්සුව ටික පටන් ගත්තා. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ එක පැත්තක් තියෙන බීච් සයිඩ් එක, අනිත් පැත්ත තියෙන්නේ මෙන්න මේ view එක. ඉතින් මාරම ලස්සනයි එතනත්. ෂනා ඉතින් එතන ඉඳන් එයාට vlog එකක් දාන්න තිබුණා. ඉතින් එයා ඒක එඩිට් කරන ගමන් ඉන්නේ. ඉතින්
කොහොම හරි නාසිකුරාන් එකක් තමයි ඕඩර් එක දැම්මේ. ඉතින් ඒක මාර රසයි. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයාලට ඒක දැක්කාම පේනවා ඒකේ තියෙන පෝෂන් එක, ඒ ක්වොලිටි එක ඇත්තටම මට එකක් කා ගන්න බැරි වුණා. ඉතින් ඇත්තටම මාර රසයි ඒක. ඔන්න ඉතින් guys ඉතින් ඔන්න අපේ වැඩ පටන් ගන්නයි දැන් යන්නේ. ඉතින් අපි දෙන්න හොඳට වඩ පිරෙන්න ඇති වෙන්න කෑවා. කොහොම හරි අංකල්ට ගත්තේ චිකන් රයිස් එක. මොකද නාසිකුරාන් එපා කියපු නිසා. මේ තියෙන ෂනාගේ ලැබුණු gift එක. ඉතින් කොහොම හරි ඩිනර් එකත් අරගෙන ඉතින් අපි යන්න රෙඩි වුණා. ඉතින් සර්ප්‍රයිස් වුණා. ඉතින් හැමෝටම thank you මම වෙනුවෙන් කාලේ කැප කරාට. ඉතින් ඔයාලටත් පුළුවන් මෙතෙන්ට එන්න හරිම ලස්සන තැනක්. ඔන්න ඔහම ඉතින් Saturday Sunday ඉවර කරා. දැන් ඉතින් Monday වලට තමයි දැන් ඇවිල්ලා. ඉතින් කොහොම හරි ෂනා කොළඹ යනවා. මම ගෙදර යනවා. මං හිතන මේ ලෝන් වීකෙන්ඩ් එක ගොඩක් හොඳයි කියලා. ෂනෝ එහෙම මීට් වුණා. ඉතින් මං ආසාවෙන් ඉඳපු දෙයක්. ඉතින් ඒ දේවලුත් එක්ක ඉතින් මාර හැපි. ඉතින් කොණ්ඩ ගැන හිතන්න එපා. මේ කොහොම හරි ඉතින් මගේ vlog එක බලපෑකට thank you. ඉතින් ඉස්සරහට තවත් අලුත් vlog එකක් ගේනවා ටිකක් edit කරන ගමන් තියෙන්නේ. ටික මම ඔයාලට දාන්නම්. ඇත්තම කිව්වොත් මේ ලෝන් වීකෙන්ඩ් එකේ ඇත්තම ගෙදර හිටියේ නැහැ. ඉතින් මට ඒකට දැනුම් ටිකක් නම් අහගන්න පුළුවන් හොඳට. මොකද ගෙදර ඉන්න උනේම නැහැ. ඉතින් එහෙම ඇවිදපු නිසා. ඉතින් දැන් ගෙදර ගිහිල්ලා දැනුම් අහන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දැන් අපි මාතරට ඇවිල්ලා ඉන්නේ. ෂනාව බස් එකට දාලා මමත් මෙහෙම දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මම ගෙදර ආවේ මාර්ම වතුර තිබහයි. ඉතින් ඇත්තටම ලොකු රස්නයක් තිබුණ මාරව්වක් තිබුණේ එදා. කොච්චර අවුව තිබුණත් අහස හරිම ලස්සනයි. ඉතින් guys අලුත් vlog එකෙන් හම්බ වෙනතුරු හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. See you later guys.